බුදුදහමේ සඳහන් වෙනවා කාරණයක් ඒකේන භෝගේ පුඤ්ඤයේ ද්විකම්මං ප්‍රයෝජේ චතුත්තං චනිදාපේ ආදාස් පරිසති. මට මේ කතාව කියනකොට මතක් වෙන්නේ ගාථා. බුදුහාමුදුරු දේශනා කරන කාරණා හතරක්. මේ තමන් හරිහම්බ කරන ඒ වගේ කොටසක් කණ්ඩ බොණ්ඩ අඳින්න බලනින්න වෙදහෙද කංශදා යදා ගන්න. ඒකේන භෝගේ පුඤ්ඤයේ කියලා කියනවා. ද්විකම්මං ප්‍රයෝජේ තමන් කරන කර්මාන්ත රැකී ආරක්ෂා සියල්ලක් සඳහා කොටස් දෙකක් වෙන් කරන්නයි කියලා. චතුත්තං මේ කාලේ කුමක් සඳහාද අනාගතේ සඳහා මේ රටේ මම අර එනකොටම කිව්වේ මේ රටේ 150කට වැඩි සංවර්ධන කටයුතු සඳහා මේ කැපවීම කරන්නේ කාන්තාව. ඒකේ හොඳම උදාහරණය තමයි ගමේ පන්සලට ගිහිල්ලා බලන්න වැඩිම සිංහල ළමයි. පන්සලට ගිහිල්ලා බැලුවොත් වැඩිම දිනු පාන. ශ්‍රම දානයක් ගන්නකො ගමේ පන්සලේ ගමේ වෙනත් සමිති වැඩිම ඉන්නේ කාන්තාව. සමිතියක් අරගෙන බලන්න සමහරවිට ඕනෑම තැනකදී අපිට අවශ්‍ය වෙන කාරණයක් බුදුහාමුදුරු දේශනා කරපු කාරණා සියල්ලක් මේ ජීවන සඳහා දේශනා කරපු සියල්ලක්ම ජය පිළිතුරු සඳහන්. තුනුරුවන් පිළිබඳව අපි දන්න චතුරාර්ය සත්‍ය ධර්ම. ඒක අපිට තේරුම් ගන්න ඕන
තේරුම් ගන්න කාරණා විතරක් සුනාමියක් ඇවිල්ලා නේද? ආයතරයක් කොරෝනා ඇවිල්ලා දැන් මේ සැරේ මේ මහා ගංගාතුරක් ඇවිල්ලා මිනිස්සුන්ට පාඩම් ඉගෙනුත් අපේ රටේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්න නැහැ නේද? ජපානයේට 1980 වල ගහපු බෝම්බේ නේද? හිරෝෂිමාවට ගහපු පරමාණු බෝම්බේ අද ජපානයේ ලෝකෙ කොතනද ඉඳගෙන ජය ගන්න දැඩි උත්සාහයක යෙදෙන්නේම ආදරණීය කාන්තාව. මෙන්න මේ දිව්‍ය කාන්තාවන් වන ඔබ මට 2026 වර්ෂයට හොඳ ගිෆ්ට් එකක් තෑග්ගක් ලැබිලා තියෙනවා. ඒ මොකක්ද කියනවා නම් මෙන්න මේ ඔබට හඳුන්වා දීලා තියෙන දිව්‍යවන්තා සම්පකාර සමිතිය. අපේ කාන්තාවන්ට හුරු පුරුදු වෙන සනස සමිතිය, සමෘද්ධි සමිතිය මෙන්න මේ විදිහට සමගාමීව යන වැඩසටහනක් තමයි මගේ ඉතේ මෙන්න මේ අපට දිව්‍යවන්තා සම්පකාර සමිතිය කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම පළමුවෙන්ම ආරාධනා කරනවා ඔබට මේ හොඳ දැනීමක් ඇති වෙන්න විශේෂයෙන් අපේ අලුත් සමාජිකාවන්ට පළමුවෙන්ම ආරාධනා කර සිටිනවා ඔවුන්ට හොඳ මේ ගැන අරමුණක් ලබා දෙන්න අදහසක් ලබා දෙන්න මෙන්න මේ වැඩසටහන මෙම ප්‍රදේශයේ පුරා පතුරවා හරින්න එහෙම නැත්නම් ප්‍රදේශයේ පුරා බෙදා කියන්නේ සමාජිකවන් දැනුවත් කරගන්න සම්බන්ධීකරණය ලබා දුන්න අපේ ගල්ගමුවේ කලන ගුණවර්ධන මහත්මයාට මේ කරුණ පැහැදිලි කරනවා. සභාපතිතුමිය දිශා බුලසිංහ මහත්මිය සහ කොළඹ ප්‍රධාන කාර්යාලය පැමිණ සිටින කාර්ය මණ්ඩලය එතෙක්ම ගල්ගමු ශාඛාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම නව ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන් අවසරයි. මම මුලින්ම අලුතින් මේ අද දින මේ ආරම්භ කරපු මේ වැඩසටහන සම්බන්ධව මේක සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන පටන් ගන්නවා. හරි. මුලින්ම එතුමිය කිව්වාගේ අපි මොකද්ද මේ වෙන වැඩසටහනකට තමයි අතර මේ ප්‍රදේශයට ආවේ. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම ගල්ගමුවට ආවේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඒතකොට ඒ හරහා තමයි මේක අනිත් ප්‍රදේශ වලට යන්නේ. අපි අර මුලින්ම ඔයගොල්ලෝ හැමෝම දන්නවා වගේ කොරෝනා වසංගතය, පාස්කු ප්‍රහාරය, ඊට පස්සේ ආර්ථික අර්බුදය වගේ වැඩසටහන් අපි අර්බුද කීපයකට මුහුණ පෑවා. ඕකේ ප්‍රතිඵලයක් විදිහට අපේ මිනිස්සු අන්ත අසරණතාවයටපත් වුණා. ඊට පස්සේ අපි ගල්ගමුවේ තිබ්බ යූත් එක එහෙම නැත්නම් තරුණ කටයුතු සම්බන්ධව හදලා තිබ්බ සිංහල අපි සංවිධානය සහ කුමාර රණසිංහ පදනමත් එක්ක එකතු වෙලා අපි අපේ ප්‍රදේශයේ ඉන්න ඇයට මොකද්ද අපි කරන්න පුළුවන් කියලා වැඩසටහනක් බැලුවා අපේ මිනිසුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම. ඊට පස්සේ ඒකෙදි අපිට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි අපි මොන වැඩසටහන අපි අපේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 13ක් විතර ඉස්කෝලේ යනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කැම්පස් එකට යනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපි මොකක් හරි සුවඳ ගියා ව්‍යාපෘතියක් ගන්න තියෙන ආයතන වලට ගිහිල්ලා පුහුණුව ලබනවා. ඊට පස්සේ ඒක අපි කරන්නේ නැහැ. ඒක කරන්න අපිට අපි හිර වෙන තැන් කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මූල්‍ය අපහසුතාව. ඊට පස්සේ ඔන්නේ මූල්‍ය අපහසුතාව ලැබෙන දිහා අපිට මූල්‍ය පහසුකම් ලබා ගන්න ආයතනයක් අපි හැමතැනම හෙව්වා. මේ මිනිස්සුන්ට මේ කරපු වැඩසටහනට මග නතර කරන්න බෑ. අපි රිසර්ච් එකක් එහෙම කරලා පටන් ගත්තේ. ගම්මාන වලට ගිහිල්ලා ගම්මාන වල මිනිස්සුන්ගේ තියෙන දක්ෂතා සහ අලුතෙන් ආරම්භ කරන තරුණයන්ගේ දක්ෂතා ඔක්කොම අපි වෙනම ඩේටාබේස් එකක් හදාගෙන අපි ගියාගෙන ගම්මාන වල ගිහිල්ලා අපි කමිටු හැදුවා. හදලා ඊට පස්සේ එතනින් එහාට අපි මේක යන්න බැරි නිසා අපි හැමදැනම කතා කරා. තියෙන රාජ්‍ය බැංකුව හැම එකටම ගිහිල්ලා කතා කරා. ඒ වගේ කියන්නේ අර සම්ප්‍රදායික උත්තරේ දෙනවා රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් එක්ක එන්න ඇවිල්ලා කරලා මේ වැඩ මේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන මූල්‍ය පහසුව දෙන්නම් කියලා. ඔය අතරුමේ තමයි අපිට මේ දිරිවන්තා සංවර්ධන සේවා සම්පකාර සමිතිය සම්පකාර දෙපාර්තමේන්තුව කතා කරාම කියන මෙහෙම එකක් තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා අපි කතා කරලා මෙතුමියට කතා කරපන් එතුමිය එයාගේ කාර්ය මණ්ඩලයත් එක්ක අපිට ගල්ගමුවට ආවා. ඇවිල්ලා මේ වැඩසටහන හැබැයි එතුමිය එන්නේ අපි ඉල්ලන්නේ මූල්‍ය පහසුකම් පමණයි. නමුත් එතුමිය එන්නේ අර මම හැමදාම කියනවා වගේ වෙල්ෆෙයාර් පැකේජ් එකක් එක්ක. ඒ කියන්නේ සුබ සාධන පැකේජ් එකක් එක්ක තමයි ගමට එන්නේ. ඒ කියන්නේ අපි හිතුවට වඩා දෙයක් එතනින් වෙනවා.
අපි ඉල්ලුවේ අපේ වැඩසටහනක් කරගෙන යන්න අපි බිම්මල් තමයි අපේ මූලිකම මේ ප්‍රදේශයේ අපි කරපු රිසර්ච් එකේ වැඩිපුරම තිබ්බේ බිම්මල් වගාව නගාසිට ගන්න තමයි නැවත නගාසිට ගන්න තමයි අවශ්‍යතාවය තිබ්බේ. නමුත් අපිට ඒකට අවශ්‍ය කරන මූල්‍ය පහසුකමත් එක්කම ගමට වෙනම බැංකු පද්ධතියක් වෙනම කාන්තාවන්ට අවශ්‍ය කරන සුබ සාධක පහසුකම් ඒ වගේ ගොඩාක් දේවල් එක්ක තමයි මේකේ ඉන්නේ. ඒ ඇවිල්ලා ගල්ගමුව අපි ඇවිල්ලා මාස 3ක් 4ක් විතර මේ වැඩසටහන අපි සාර්ථකව කරගෙන යනකොට අපි වෙන වැඩසටහනකට අපි එනවා කොටවෙහෙරට. ඒ කොටවෙහෙරට ආවට පස්සේ අපි ආධාරයක් කරන්න ආවේ. වෙන වැඩසටහනක් එක්ක අපිට සම්බන්ධ කරලා තිබ්බේ වැඩසටහනේදී ගල්ගමුව නිකවැරටිය සහ යාපහුව. සහ ඉරියාල ඔය කොටස් 4ක් අපිට තිබ්බයි වැඩසටහනේදී අපි එතෙන්දී කොටවෙහෙරට ආපු වෙලාවේ ඔය හිටපු අපේ කොටවෙහෙර සභාපති භාණ්ඩාගාරිකතුමිය අපිට හම්බෙලා අපිට වෙන මොකක් හරි සුබ සාධාරණ මරණාධාර සමිතිය කියන්නේ මරණයෙන් පස්සේ යන එකක්. ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පහසුකමක් මොකක් හරි දෙයක් දෙන්න කියලා එතුමිය ඉල්ලීමක් කරා. ඊට පස්සේ අපි මෙහෙම වැඩසටහනක් තියෙන එක දැන් ගල්ගමුව යන්නේ. මම සභාපතිතුමියගෙන් මේ සම්බන්ධව අහලා උත්තරයක් දෙන්නම්. ඊට පස්සේ එතුමිය පළවෙනි ඊට වැහුවට පස්සේ කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ ගල්ගමුව විතර නෙමෙයි අපිට මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාම ව්‍යාප්ත කරලා ප්‍රශ්නයක් නැහැ. මේක හොඳ වැඩසටහනක්. ඒ නිසා ඒකට එන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ වැඩසටහන කොටහෙරට එන්නේ. කොටහෙරෙන් ඊට පස්සේ නැවත මීවෙල්ලාවේ දැන් ශාඛාවක් ආරම්භ වෙනවා. දැන් අපි මේ සාකච්ඡාවක් තිබ්බා. ඉබ්බගමුව හිරියාල ඔය ප්‍රදේශයේ තව දෙකක් විතර වැටෙනවා. ඊට පස්සේ ආපහුවේ එකක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒකත් අපිට පටන් ගන්න පුළුවන්. ඒ වගේ මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරා අපි ස්වේච්ඡාවෙන් ගෙනියන වැඩසටහනක්. ඒ කියන්නේ අපිට මේකේ කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි අපි වැඩසටහන කරන්නේ. අපි සම්පූර්ණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ස්වේච්ඡා වැඩසටහනක් විදිහට තමයි යන්නේ. ඇත්තටම මම හිතන්නේ ගල්ගමුවේත් මේක වැටුපක්වත් ගත්තේ නැතුව මා අවුරුද්දකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණයක් සේවය කරේ ස්වේච්ඡාවෙන් තමයි. ඒ කියන්නේ කැපවීමක් කළා තමයි මේකේ ප්‍රතිලාභ ලබා ගන්න. ඉතින් දැන් මේක ඇත්තටම හොඳ වැඩසටහනක් විදිහට යනවා. ඇත්තටම මේ වැඩසටහන දැන් කරගෙන යනකොට අපිට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලින් පවා අපිට එක සහනදායී වැඩසටහන් මේ හොඳ උදාහරණ මේ ඉවරේදා මීමැසි පාලනය සම්බන්ධ පාඨමාලාවක් ආවට පස්සේ ඒක කරන්න කවුරුත් නැහැ නේ. ඊට පස්සේ අපිට කතා කරලා කියනවා මේ ඕගොල්ලන්ගේ ඉන්න කවුරු හරි කාන්තාව හරි කමන්නේ ප්‍රථම වතාවට අපි දෙන්න NVQ 4 level එකේ සර්ටිෆිකේට් එකකුත් එක්ක ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආධාර පහසුකම් ඔක්කොම දෙන්නම් කියලා. ඒගොල්ලෝ අපිට වගකීමෙන් දෙනවා මේක ඔයගොල්ලෝ කරගෙන යන්න අවශ්‍ය කරන පහසුකම්. ඊට පස්සේ මම මැඩම් එක්ක අද කතා කරන්න කියලා හිටියේ ගල්ගමුවේ තමයි ඇපල් වත්ත තියෙන්නේ. අහලා ඉන්නේ ගල්ගමුවේ ඇපල් හැදෙනවා කියන්නේ. ඒ ඇපල් වත්ත එක අපිට ආරාධනාවක් ආවා. එහෙ ව්‍යාපෘතියක් කරන්න මේ සම්බන්ධව මීමැසි පාලනය සම්බන්ධව ව්‍යාපෘතිය දෙන්න දෙන්න. එතන ට්‍රේනින් ස්කූල් එකක් වගේ ඒගොල්ලෝ හදලා අපි හරහා මේ වැඩසටහන කරන්න කැමතියි. ඉතින් එතකොට මේ අපි විශ්වාසයක් තියලා يعني අපි දැන් මේක දැන් වෙන අපි රාජ්‍ය ආයතනයක් ගත්තොත් එහෙම විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම්තුමා කියන්නේ ඒගොල්ලෝ වැඩසටහනක් කරන්න ගියාට පස්සේ ඒගොල්ලන්ට ඉඳගෙන දැන් කීපයක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් පාඨමාලාව දෙන්න විතරයි. එතනින් එහා පස්සේ පසුබිම් ප්‍රමාණ කරන්නත් බෑ. ඒක ආරම්භයක් යන්නත් බෑ. වෙළඳපොළ හදන්නත් බෑ. මොකවත්. නමුත් අපිට මේක හරහා ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හොඳම දේ මූල්‍ය ශක්තිමත් භාවය අපිට තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වැඩසටහනක් පටන් ගන්න පුද්ගලිකව පටන් ගන්න අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් මෙතනින් දෙනවා. දැන් තව ආයතනයකින් කතා කරා රුපියල් 10,000ට අඩු ස්වයං රැකියා උපකරණ ලබා දීලා ඒගොල්ලෝ මේක මේවා එක ගන්නවා. ඒකත් ඇවිල්ලා තියෙනවා. ඒක දැන් අපිට ඉස්සෙල්ලා අපිට ස්වයං රැකියා අධිතාක්ෂණ මධ්‍යස්ථානයේ හරහා විශාල උපකරණ වර්ගයක් අපිට ලැබිලා තියෙනවා. දැන් ඊට වඩා අපිට අපේම ලංකාව මේක ඒවා ඉන්නේ පිටරටි ලංකාවේ නිෂ්පාදනය කරන ආයතනයකින් අපිට කතා කරලා දැනුවත් කිරීමේ වැඩසටහනුත් එක්ක ඒ අවශ්‍ය කරන පහසුකම්ත් එක්ක අලුත් ඒවා. ඒ කියන්නේ සමාජයේ ඉල්ලන්නේ මොනවද? ලෝකෙ ඉල්ලන්නේ මොනවද? ඒ ස්වයං රැකියාවට තමයි අපි යන්න ඕනේ. සම්ප්‍රදායික මෙක්‍රොවේ වලට ගිහිල්ලා ඉවරලා ඉටි පන්දම හදන්නයි, පහන් දිරේ හදන්නයි, හඳුන් කූරු හදන්නයි ඒවා වරදක් නැහැ හොඳයි. නමුත් අර ලෝකෙ ඉල්ලන දේවල් තියෙනවා. ලෝකෙ දැන් පොල්ලෙලි මේ මැෂින් එක. පොල්ලෙලි මැෂින් එක සාමාන්‍ය රුපියල් 20000ක් විතර වෙද්දි ලංකාවේ ආයතනයකින් හදනවා. හදලා ඉවරලා ඒක නිෂ්පාදනය කරලා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් අනිත් එක චිප්ස් හදන එක. අල චිප්ස් අපි මඤ්ඤොක් වලින් හදන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳම අවස්ථාව ඒකට මූල්‍ය පහසුකම් දෙන්න තැනක් නැහැ. නමුත් මේ හරහා අපි මේක වර්ධනය කරගෙන මේ ශාඛාව සමාජිකව වැඩි කරගෙන මේක පෝෂණය කරගත්තොත් අපිට ඒ ගන්න පුළුවන් ප්‍රමාණය යන්න පුළුවන්. දැන් තව ලංකාවේ හදන මැෂින් එකක් තියෙනවා. ඒකත් ඒ ආයතනෙමයි හදන්නේ. එක පැත්තකින් වී කොටන්න පුළුවන්. අනිත් පැත්තෙන් පිටි මේවා කරන්න පුළුවන්. කරන්ට් එක යන්නේ නැහැ. ස්වයං රැකියාව හොඳට ඕන තරම් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේවා කරන්න රාජ්‍ය ආයතනයේට ඒගොල්ලෝ දුන්නට ඒගොල්ලෝ පාඨමාලාව දෙනවා. නමුත් දෙකින් එහාට මූල්‍ය පහසුකම් දෙන්න විදියකුත් නැහැ. වෙළඳපොළක් දෙන්න විදියකුත් නැහැ. නමුත් අපිට මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. අපිට වෙළඳපොළ සපයන වෙනම ආයතන තියෙනවා. වෙනම ස්වේච්ඡා නිලධාරී ස්වේච්ඡාවෙන් කරන කට්ටිය අපි මේ වැඩසටහන දැකලා ඒගොල්ලෝ ආධාර කරනවා. ඉතින් මේ වැඩසටහන හරිය ගේන්නත් පුළුවන්. දැන් මෙතනින් මට ආපු මම කිලිමුත් කරා. මේ අවස්ථාව අපි දෙන්නම්. ඕගොල්ලෝ
ලෑස්ති වෙන්න ඒ කියන්නේ අපි මේ මූල්‍ය පදනම අදගෙන මෙතන හදාගෙන මේක හදාගෙන යන ගාමම අනිත් වැඩසටහන් ටිකක් කරන්න ලෑස්ති වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ජීවිතේ නිකන් ජය ගන්න. විගණන අංශයත් කැඩිමුල්ල එක ශාඛාවේ නිලධාරී මණ්ඩලය සහ මීවැල්ලාව ගම්මානයේ සහෝදර සමාජිකාවන් සහ කලණ මහතාගේ අවසරයි. මම හිතන්නේ අපි දිරිය වනිතා සංවර්ධන සේවා සම්පකාර සමිතියේ නියම බැංකු ශාඛාවක් ආරම්භ කරන රටාවට තමයි අද ඔයාලා මේ අතිවාරම දැම්මේ. විශේෂයෙන්ම අපි බලාගෙන හිටියා දිරිය වනිතා සංවර්ධන සේවා සම්පකාර සමිතියේ විශේෂයෙන්ම වගකීමෙන් හැඟීමෙන් මෙතන ඉන්න හැමෝටම ලොකු හැඟීමක්. ඒක තමයි පළවෙනිම කාර්යය අපි දැක්කේ. ඒගොල්ලන්ට ඕනකමක් තියෙනවා මේක ඉස්සරහට කරන්න ඕනේ මේක අපේ දෙයක් කියන මම හිතන්නේ ඒගොල්ලෝ අලුත් වුණාට මට දැනෙච්ච ලොකු දෙයක් තිබුණා මේක ගොඩාක් සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ මෙතන ඉන්න කීප දෙනා හරි බොහොම වගකීමෙන් සහ වැඩ කරපු විදිය පිළිවෙල ඒක ඇත්තටම අපි අගය කරන්න ඕනේ. අපි හැමෝම මේකට ප්‍රවීණ වෙන්නේ අපි හැමෝම කණ්ඩායමකට එකතු වෙලා පඩියෙන් පඩිය නැගලා හිමින් ඉවසීමෙන් අහුම්කන් දීමෙන් හැමෝගෙම ප්‍රශ්න එක්ක බොහොම වගකීමෙන් ආපු නිලධාරීන් පිරිසක් විශේෂයෙන්ම දිස්නා මහත්මිය සහ මම අවුරුදු 30ක කාලයක් මේ වැඩසටහන ඇතුලේ ඉන්නවා. අපි අවුරුදු 30ක් ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම අපි දෙයක් බලාපොරොත්තු වෙන කරේ නෑ. ඒත් එක්කම අපිට හොඳ ශක්තිමත් විධායක මණ්ඩලයක් ඉන්නවා. අද විධායක මණ්ඩලයේ නියෝජනය වෙලා තියෙනවා. අපි නියෝජනය වුණේ අද ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ විශේෂයෙන්ම දිස්නා මහත්මියට ලොකු වණකමක් තියෙනවා. වැඩසටහන ගරු සභාපතිතුමිය අපේ ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ලොකු වෙහෙසක් දරනවා. ඉතින් අපිත් හැමෝම මේකට සහයෝගය දෙන්න ඕනේ කියලා අපි කතා කරලා අපිට පුළුවන් විදිහට අපි ඕගලන්ට සහයෝගය දෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ වැඩසටහන ගැන දැනුවත් වෙන්න කියන්නේ අපි අපේ වැඩසටහන. අපිට මේක ඉක්මනින් කරන්න බෑ. ඔයාලා හැමෝම දන්නවා නරක ආරංචියක් නරක දෙයක් බොහොම වේගෙන් ඉක්මනින් ව්‍යාප්ත වෙනවා සහ මිනිස්සු වැළඳ ගන්නවා. මොකද වචනයක් කිව්වම මේකට තව එකක් එකතු කරලා කට කතාවක් හැදිලා අන්තිමට උන දේ නෙමෙයි නොඋන දෙයක් තමයි එළියට යන්නේ. නමුත් හොඳ දෙයක් බොහොම හිමින් යන්නේ. බොහොම හිමින් යන්නේ. හැබැයි මේ ඉවසීම සුබමිතා උදක් වේවා හැමෝටම. ඒ වගේම සුබ මධ්‍යහනක් වේවා. මම හිතන්නේ අපේ ගරු භාණ්ඩාගාරික තුමියගෙන් මූලික දැනුවත් කිරීම වැඩසටහනක් කියන්නේ මොකද්ද? ඒකෙන් අපි ලබාගත යුතු දේ මොකද්ද කියන එක ඕගොල්ලෝ අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මීවැල්ලාව ප්‍රාථමික ශාඛාව ගොඩනැගෙන්න ආරම්භ වෙන්නේ නිකමරටියේ කොටවැහෙර ප්‍රාථමික ශාඛාවේ අවුරුද්දක් කණ්ඩායම් 11ක් අවුරුද්දක් ඒ ප්‍රාථමික ශාඛාවත් එක්ක ගනුදෙනු කරන අතරේ තමයි අපි තීරණය කරේ මීවැල්ලාව කියන ජනාවාසයට බැංකු ශාඛාවක් දිය යුතුයි කියලා. එකක් තමයි ඔයගොල්ලන්ගේ ගොඩනැගීමේ වේගය. අනිත් එක තමයි අපි පවතින බැංකු ශාඛාවට මොනවා හරි විවේචනයක් කරනවා එහෙම නෙවෙයි. නමුත් එතන ක්‍රියාකාරීත්වයට මේගොල්ලන්ට යන්න තියෙන දුර අපහසුතාවය ඒ අපහසුකම සමාජිකවන්ට ප්‍රධාන නිලමුණ ගෙහෙන්න තියෙන අපහසුව එතකොට ගොඩක් කාරණා සැලකිල්ලට අරගෙන තමයි අපි මේ සමිතිය මීවැල්ලාව කියන ජනාවාසයට ගේන්න තීරණය කරේ. ඒක ගොඩාක් කල් නොදා ඉක්මනින්ම කරන්න තීරණය කරෙත් ප්‍රධාන කාර්යාලයට දැනුම් දුන්නේ අපි මේ තීරණය අරගෙන ඉවර වෙලයි. මොකද ඊට කලින් අපි දැනුම් දීමක් කරේ නැහැ. මොකද අපේ ඉලක්කයක් තිබුණා. කවදා හරි මේවා වෙන් කරන්න ඕන ඉලක්කයක් තිබුණා. නමුත් මෙච්චර ඉක්මනින් කරන්න අපේ මේවාට අත්තිබුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි මීවැල්ලාව ජනාවාසයේ නායිකාවන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. විශේෂයෙන් අපේ පුෂ්ප මහත්මිය, ශාම මහත්මිය, චින්තා මහත්මිය. ඔබ තුන්දෙනාව විශ්වාස කරලා තමයි මීවැල්ලාව කියන ජනාවාසයට බැංකු ශාඛාවක් ගේන්න ඉලක්ක කරේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේකට එන මුළු මුදල් ප්‍රමාණයවත්
අද ඕගොල්ලෝ මෙච්චර ණය දීලා තියෙනවා, මෙච්චර සල්ලි හම්බ කරලා තියෙනවා, මෙච්චර දේවල් කරලා තියෙනවා අපි තුන් දෙනා දුවලා කියන එක නන් නෙවෙයි. පැහැදිලිව මම ඉල්ලීම් කරා කණ්ඩායම් 11ක් තියෙනවා නම් ඒ පැහැදිලි නායිකාව 11 දෙනා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනේ. දැන් ඕගොල්ලෝ කියනවා මලගයයි පන්සලේ පින්කමයි. හැබැයි අද ඕගොල්ලන්ගේ ධර්මයේ දීගදෙන දවස වගේ දවසක්. එතකොට ඒ දවසට අම්මා නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට ඒ වගේ ඕගොල්ලන්ගේ බැංකු ශාඛාව පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. මේ ගමට අලුත් දෙයක්. ඕගොල්ලෝ හිතන්න එපා ග්‍රාමීය බැංකුවට ගියා එහෙම නැත්නම් සමෘද්ධි බැංකුවට ගියා අපි සල්ලි දැම්මා අපි නිදහස් වුණා කියලා. මේක කාගේද බැංකුව? අපේ බැංකුව. එතකොට අපේ බැංකුව නම් මේ කළමනාකරණයේ මණ්ඩලය වෙන්නේ අපේ නායිකාව. අපේ දරුවෝ. එතකොට මේ කළමනාකරණ මණ්ඩලය සහ මේ දරුවෝ අපේ නම් ඒ පිළිබඳ නිරන්තරයෙන් සාමූහිකව වැඩ කරන එකේ වගකීම තියෙන්නේ මේ නායිකාව ටිකට. එතකොට මේ නායිකාව ටික එකතු වෙන්නේ නැතුව නායිකාව ටික මුණ ගැහෙන්නේ නැතුව අපිට මේ ගමනේ යන්න අපහසුයි. තවත් ශාඛාවක අපිට දකින්න තියෙන දේ දුර පළාතක සමාජිකාව දකින්න නැත්තම් ඒක තව තැනක වෙන්න බෑ ඒක. එක තැනක වෙන දේම මේ තැන වෙන්නත් බෑ. එහෙම වෙන්නම බෑ. මොකද අපි කොළඹ ප්‍රදේශෙ මෙච්චර දුර ආවේ බැංකු ශාඛා 18ක් අපි දැන් මේ වෙනකොට ගොඩනගලා තියෙන්නේ. ඒ සියලු සමාජිකාව අපි දන්න අය. අපි හඳුනන අය. මොකද අපි ගිහිල්ලා මුණ ගැහෙනවා, කතා කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරනවා. එතකොට තමයි අපිට මේක ලොකු බැඳීමක් දන්නල පුරුක් වගේ තියෙන්නේ. එහෙම නැතුව මේ අනුරණ දෙන්න තුන් දෙනා එක ගණනුවක් කරන්න නම් අපි මෙතෙන්ට එන්නේ නැහැ. මම පළවෙනි දවසේ මේ කතාව නොකියුවොත් ඊළඟ දවසේ මට ආයෙ එන්න වෙන්නේ මේ ඉන්න තුන් දෙනා විතරක් බලන්න විතරයි. මම ඒකට නම් මොකද මට මේ නිලධාරි මොන වෙලාවෙ මෙතෙන්ට එවන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ ගමේ විශේෂයෙන්ම නිලධාරි මණ්ඩලය වගේම නායිකාව ටික කැඳවන දවසට අනිවාර්යෙන් මේ නායිකාව ටික මේක පළවෙනි තැනක් කියලා හිතේ තියාගෙන